Greetings from Monaragal. The Sri Lanka United's road trip continues, and I'm here in Monaragal with the teaching charge from the Monaragal Royal College. විශේෂයෙන්ම එක්කම ලංකා අනාගත නායකයන්ගේ සමුළුවේ තිබුණා වූ දේවල් ගැන කතා කරන අවස්ථාවේදී ගුරුවරුන් ලැබුවා වූ අත්දැකීම සහ ඔවුන්ගේ ජීවිතේ ලැබුණා වූ දේ ගැන කතා කරන්නට මා සමග මොනරාගල පාසලේ භාරව සිටියා වූ ගුරුතුමිය මේ අවස්ථාවේ සිටිනවා. ටීචර් අපිට පොඩ්ඩක් කියන්න මොන වගේ අත්දැකීම්ද ලැබුවේ? මම දන්නවා ශිෂ්‍යයන් නම් බොහෝ අත්දැකීම් ගැන කතා කළා. නමුත් ගුරුවරයෙක් හැටියට අත්දැකීම් ගැන ඇත්තටම මේ මම ලොකු අත්දැකීමක් ලැබුවා. මේ නුවර ඒ පවතුම් වැඩසටහනින් මට අලුතින් ගොඩාක් යාළුවෝ හම්බුණා. ෆැමිලි යාළුවෝ, සිංහල යාළුවෝ ගොඩක් හම්බුණා. දැන් මාසෙකට විතර ඉස්සෙල්ලා මගේ එක යාළුවෙක් මේ අම්පාරේ යාළුවෙක් අපේ ගෙදර ඇවිල්ලා යාළගේ ළමයි මේ ප්‍රැක්ටිකල් එකකට හොම් සයන්ස් ප්‍රැක්ටිකල් එකකට මේ රත්නපුරේ එකගෙන යන ගමන් තමයි යාළුවා ආවේ අපේ ගෙදර ඇවිල්ලා ඉඳලා. ඉතින් මේ කැම හිම කාලා ගියේ. ඉතින් හරි සතුටුයි මේ එහෙම මේ මිත්‍රත්වයක් ගොඩනගා ගන්න පුළුවන්. අනික ඊටත් වඩා මම කැමතියි මේ ප්‍රෝග්‍රෑම් එක ජාතින් අතර එකමුතුකම ඇති කරන්න ක්‍රියාත්මක වෙච්ච එකක්. මොකද මේ වගේ දෙයක් යුගයේ අවශ්‍යතාවයක්. එහෙම නොවුනොත් එහෙම අපිට සිංහල දෙමළ කියලා ભેදයක් නැහැ. හැමෝටම අඬන්නේ වෙයි ඉස්සරහට. මේ මම හිතන්නේ ඉතින් මේ වගේ වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක වෙන්න ඕනි. ලාංකිකයන් විශේෂයෙන්ම ශ්‍රී ලංකන් කියන එක ලෝකෙට යන්න නම් අපි එකතුව එකට ඉන්න ඕනි ජාතියක් විදිහට. ඊට විශේෂම කතා කළා මේ යාපනය ගැන තිබුණා වූ අදහස්. විශේෂයෙන්ම මේ සමුළුවට ප්‍රථමයෙන් විශ්ව දකුණේ සහ සිංහල බහුතරයක් තියෙන ප්‍රදේශවල යන්නේ අපි විශේෂයෙන්ම යාපනය ගැන විවිධ ආකල්ප තිබුණා. මොන වගේ ආකල්ප තිබුණා කොහොමද ඒක වෙනස් වෙන්නේ? ඇත්තටම මේ යාපනය කියන කෙනාම අපිට බයක් වගේ හිතුනේ. මොකද මේ අපි හිතුවේ නෑ උච්චර මේ කියන්නේ මානසික වශයෙන් හොඳ මට්ටමේ කට්ටිය ඉන්නවා කියලා දැනුන්නේ නෑ. ඒ වුණාට ඒ ප්‍රෝග්‍රෑම් එකට ගියාට පස්සේ දැනුණා. ඉතින් මේ දැන් සිංහල දෙමළ කියලා ભેදයක් නෑ. දැන් සිංහල අයත් මේ ත්‍රිස්ත්‍රවාදයට සම්බන්ධ වුණානේ. මේ දෙමළ සිංහල ભેදයක් නැතුව අපේ කට්ටියත් ඒගොල්ලොත් දෙගොල්ලම සම්බන්ධ වෙනවා. ඉතින් හොඳ අය කොතනත් ඉන්නවා. මේ කියන එක කියන්න ඕනේ. ඉතින් එතන ඉන්න හොඳ කට්ටියක් ඉතින් අපිට හම්බ වුණා. දැන් ලබන අවුරුද්දේ අපි සමහරට අනාගත නායක සමුළුව යාපනය කරන්න බලාපොරොත්තු වෙනවා. යාපනය කළොත් මොන වගේ ප්‍රතිචාරයක් මෙහෙන් ලැබෙයිද? මොනරාගලෙන් සහභාගී වෙයිද? උද්‍යෝගයක් තියෙයිද කියන එක ගැන අහුවත් ප්‍රශ්නයක්. යන්න හරි ආසාවෙන් ඉන්නේ කට්ටිය. ළමයි වුණත් ඒ වගේ තැනක ගන්න එක ගොඩක් හොඳයි. මේ හැමෝම ආසාවෙන් ඉන්නේ. අපිත් යන්න ආසාවෙන් ඉන්නේ. That's the report from Monaragal. Thank you for watching Sri Lanka United's YouTube stream.